හිතන්න පුළුවන් දැන් මම කොහෙද මේව සේල් කරන්නේ කියලා. එකට එකක් ලාභ තියාගෙන විකුණන්න පුළුවන්. ඒක කොහොමද ළමයි ඔයාලට මම මේ වීඩියෝ එක අරන් ආවේ රියල් 5000කින් වගේ පුංචි මුදලකින් පටන් ගන්න පුළුවන් බිස්නස් අයිඩියා එකක් ගැන ඔයාලට කියන්න. ඔයාලා මේ වෙද්දි ජොබ් එකක් කරන්නේ නැත්නම් ජොබ් එකකට යන්න බැරි නම් ජොබ් එකක් කරනවා ඒත් ඒ ආදායම මදි මට තව පාර්ට් ටයිම් විදියට මොන හරි කරන්න ඕනේ කියලා හිත ඉන්නවනම් ඒ ඕනම කෙනෙක් මේ වීඩියෝ එක බලන්න. මොකද මම හිතනවා ඒ ඕනම කෙනෙක්ට මේකේ පුංචිම හරි දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා. මම කියන්න හදන මේ බිස්නස් අයිඩියා එක මේ වෙලෙදි ගොඩාක් දෙනෙක් කරනවා. ඒත් කොච්චර කට්ටිය කරත් තව අයට කරන්න පුළුවන් විදිහට මේක ඕඩර් තියෙන බිස්නස් අයිඩියා එකක්. දැන් කාලේ ගොඩක් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන දෙයක් තමයි බෙඩ්ෂීට්. ඔයාලට බෙඩ්ෂීට් පැක් විදිහට හදලා සේල් කරන්න පුළුවන්. ඔයාලා හිතන්න පුළුවන් දැන් මම කොහෙද මේව සේල් කරන්නේ කියලා. ඔයාලට ෂොප් එකක් තියෙන්න ඕන නැහැ. ඔයාලට ගෙදර ඉන්න ගමන් ගෙදරට ගෙන්නගෙන එහෙම නැත්නම් මම මහන්න දන්න කෙනෙක් නම් මහන්න පුළුවන්. ඒක ගොඩාක් විස්තරයක් තියෙන දෙයක් නෙමෙයි ඔය බෙඩ්ෂීට් කියන එක. හරිම පහසුවෙන් මහන්න පුළුවන්. YouTube එකේ ඕන තරම් වීඩියෝ තියෙනවා. ඒ වීඩියෝ බලලා ඒ විදිහටම මහගත්තා නම් අනිවාර්යෙන් ඔයාලට ලස්සන බෙඩ්ෂීට් එකක් මහ ගන්න පුළුවන්. මහන්න දන්නේ නැති කෙනෙක් වුණත් ඒක ඇත්තටම හරිම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. ඉතින් මේ විදිහට පටන් ගන්න බිස්නස් එක ඔයා තැනකට ගේන්න ඕන. ඒ කියන්නේ ඔයා ඉස්සෙල්ලාම මම කියන්නේ රුපියල් 5000ක් වගේ පොඩි මුදලකට ඔයාට බෙඩ්ෂීට් සෙට් 3ක්වත් කරගන්න පුළුවන්. එතකොට ඔයාට ඇත්තටම කිව්වොත් මේකෙන් එකට එකක් බෙඩ්ෂීට් සෙට් 3ක් කරගත්තොත් ඔයාට ඒකේ ලාභය රුපියල් 5000ක් වගේ ගන්න පුළුවන්. ඔයාලා හිතයි මම බොරු කියනවා කියලා නෑ. ඇත්තටම මේ බෙඩ්ෂීට් කියන එකේ ලොකු ලාභයක් ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි පොඩියට පටන් ගමු. මුලින්ම ඔයා මහන්න දන්නේ නැති කෙනෙක් නම් ඉස්සෙල්ලාම ඔයා ඕන තරම් FB එකේ ඔය උඩට පහළට යන ගමන් ඔයාලා බලන්න බෙඩ්ෂීට් සම්බන්ධයෙන් ගොඩාක් ඔය එක එක පේජ් තියෙනවා. ඒ පේජ් වල තොග විදිහට දෙන පේජ් තියෙනවා. එතකොට කෑලි 6 12 එහෙම නැත්නම් 3 6 12 ඒ වගේ ගණන් වලට ඔයාලට බෙඩ්ෂීට් ගෙන්න ගන්න පුළුවන්. එතකොට ඒවා ගෙන්නගෙන ඒ ගෙන්න ගන්න යන කොස්ට් එකත් එක්ක බෙඩ්ෂීට් එක අපි මිලදී ගත්ත ගානත් එක්ක බලලා ඔයාලට රුපියල් 400ක් 500ක් වගේ තියලා විකුණන්න පුළුවන්. විකුණන තැන ගැන කතා කරොත් FB එකේම ඔයාලට පේජ් එකක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ දැනට ඉන්න ෆ්‍රෙන්ඩ්ස්ලාට ඔයාලා ලස්සනට පෝස්ට් එකක් හදලා මේක ගැන විස්තරයක් කරලා මේකේ මිල ගණන් කොහොමද මැටීරියල් එකේ ස්වභාවය ගැන කියලා හිත අද ගන්න විදිහට ලස්සන පෝස්ට් එකක් හදලා ඔයාලට දාන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන් ඔයාලට ඕඩර්ස් දවසට 3ක් 4ක්වත් අපිට ගන්න පුළුවන්. අනිවාර්යෙන් බෙඩ්ෂීට් වලට ඕඩර්ස් එනවා. ඉතින් මහන්න බැරි කෙනෙක්ට ඒ විදිහට කරගන්න